කාලය අපස්සට හරවන්න පුළුවන් නම් නේද? අද අපි යන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් ඩයිනෝසර්ලා පෘථිවිය පාලනය කරපු ලෝකෙට. කොලරාඩෝ වුඩ්ලන්ඩ් පාර්ක් නගරයේ තියෙන රොකි මවුන්ටන් ඩයිනෝසර් රිසෝස් සෙන්ටර් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේක සාමාන්‍ය කෞතුකාගාරයක් නම් නෙවෙයි. මේ ඔයාලට දැක ගන්න ලැබෙන්නේ ජීවමානව හිටි බවක් හැඟවෙන දැවැන්ත ඩයිනෝසර් ඇටසැකිලි. සෑම ප්‍රදර්ශනයක්ම අපට මතක් කරන්නේ පෘථිවියේ ඉතිහාසයේ මිනිස්සුන්ට වඩා ගොඩක් පරණ බව. The red indicates part of the skull that you see that was preserved කරපු ටිකනේ. මේ කෞතුකාගාරය 2004 වර්ෂයේදී තමයි ආරම්භ කරලා තියෙන්නේ. උතුරු ඇමරිකාවේ ක්‍රිටේෂියස් යුගයට, ඒ කියන්නේ ඩයිනෝසර් ජීවත් වුණු භූවිද්‍යාත්මක යුගයට ආසන්න වශයෙන් වසර මිලියන 145-66කට පෙර පැවතුණු යුගයේ ෆොසිල් හා ප්‍රදර්ශන සඳහා විශේෂයෙන්ම ප්‍රසිද්ධියක් උසුලනවා. මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ ඩයිනෝසර් ප්‍රදර්ශන ශාලාව. මේ ශාලාවේ ක්‍රිටේසියස් යුගයට අයිති වැදගත් නියැටි ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ වගේ ඔරිජිනල් ෆොසිල් වගේම අනුරූපත් දකින්න හම්බ වෙනවා. මේ ආයතනයේ මගින් නිතරම පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කරන නිසා ඒ වගින් හම්බෙන අලුත් ෆොසිල් මෙයාලා ලැබ් එකේ සංරක්ෂණය කරලා මෙම ස්ථානයේම ප්‍රදර්ශනය කරනවා. එතකොට මේ ප්‍රදර්ශන ශාලාව නිරන්තරයෙන්ම අප්ඩේට් වෙනවා. සෑහෙන ගස් එක්ස්කවේෂන්යක් කරනවා. දෙවැනි කොටස හඳුන්වන්නේ Woody's Hand on Adventure කියලා. තරුණ පුරාවිද්‍යාඥයෙක් වෙනුවෙන් තමයි මේ කොටස වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කොටසේ දකින්න හම්බ වෙන්නේ එක එක ක්‍රියාකාරකම්. එන ළමයිට කරන්න පුළුවන් දේවල්. මේ ළමයිට විවිධ අත්දැකීම් ගන්න අවස්ථාව හදලා තියෙනවා. මැග්නටික් වලින් ඩයිනෝසර්ලා හදන්න, මයිස්ටරි බොක්සස්, 3D අධ්‍යාපන ක්‍රියාකාරකම්, ඒ වගේම ඩයිනෝසර්ලා නිර්මාණය කරන්න වගේම නිතරම අධ්‍යාපනික වීඩියෝස් ප්ලේ කරලා තියෙනවා. පොඩි ළමයි ගොඩක් වෙලාවට ආවම රැඳෙන්නේ මේ ස්ථානෙ. මේ සත්තු සම්බන්ධව විවිධ ෆිල්ම්ස්, ෂෝට් වීඩියෝස් වගේ දේවල් නරඹන්න මෙතනදී අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ DVD මිලදී ගන්න ඕන නම් අපිට ඒකටත් අවස්ථාව තියෙනවා. ප්ලාස්ටර් ඔෆ් පැරිස් වල ගෝණි දාලා උදාන පස්සෙක්කම තියෙනවා. ක්‍රිටේසියස් යුගයෙන් හිටියේ ඩයිනෝසර් විතරක් නෙවෙයි. දැවැන්ත සාගර ඌරකයන් සහ දරුණු මාළු වර්ගත් ඉඳලා තියෙනවා. ඒවත් එක්ක බලනකොට අද අපි දකින මොහොදු ආහාර දාමින් ඉතාම සංසුන් එකක් කියලා නම් පේනවා.
මේ කෞතුකාගාරයේ දකින්න හම්බ වෙන විශේෂම තැනක් තමයි ෆොසිල් ලැබ් එක. මේ ආයතනයේ හදවත කියලා කියන්නත් පුළුවන් ෆොසිල් ලැබ් එක තමයි. හැම අවුරුද්දකම මේ ආයතනයේ පර්යේෂණ කණ්ඩායම් ක්‍රිටේසියස් යුගයට අයිති ජීවාවශේෂ හොයාගන්න කැණීම් කරනවා. අපිට මේ ලැබ් එකේ වැඩ කරන ආකාරය කවුළු වලින් සජීවීව දකින්න පුළුවන්. මේ වගේ තැන්වලට ආවහම අපිට තේරෙන්නේ ඉතිහාසය කියන්නේ පොත්වල විතරක් තියෙන දෙයක් නෙවෙයි. අදත් අපි ඉදිරියේ නිහඬව ජීවමානව තියෙන මතකයන් බවයි. තවත් ලස්සන තැන්, අලුත් අත්දැකීම් වගේම ආදරණීය ගමන් කතා එක්ක ආයෙත් හමු වෙමු. Thanks for watching.